හොඳ රියදුරෙක් වෙන්න නම් වාහනය වැදගත් නැහැ. හැසිරීමයි වැදගත් වෙන්නේ. ඔබ මොන වාහනේ ධාවනය කළත් මහා මාර්ගයේ ඔබව හඳුනගන්නේ වාහනයෙන් නෙවෙයි. ඔබේ රිය පැදවීමෙන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් කතා නොකරන නමුත් මාර්ගයේ ආරක්ෂාවට ඉතාමත් වැදගත් කාරණයක් ගැන. අපේ අත්දැකීම් අනුව බලන විට යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා පමණක් ක්‍රියදුරු බලපත්‍රය ලබා ගන්නා බොහෝ දෙනෙකුට ප්‍රමාණවත් වෘත්තීය පුහුණුවක් ලැබෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ උත්සාහයෙන් හෝ පවුලේ සමාජිකයෙක්ගෙන් හෝ මිතුරෙකුගෙන් පමණක් රිය පැදවීම ඉගෙන ගැනීම. සුදුසුකම්ලත් රියදුරු උපදේශකයෙකු යටතේ නිවැරදි ක්‍රමවේදය අනුව පුහුණුව ලබන අවස්ථා තවමත් සීමිතයි. සැහැල්ලු සහ බර වාහන සඳහා ක්‍රමානුකූල පුහුණුවක්ද බොහෝ අවස්ථාවලට මේ රියදුරන්ට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කාර්යබහුල ප්‍රධාන මාර්ගවල සැබෑ රථ වාහන තත්ත්වයන් යටතේ පුහුණු වීම ඉතාමත්ම අඩුයි. එයින් අදහස් කෙරෙන්නේ සියලුම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ රියදුරන් දුර්වලයි කියන එක නෙවෙයි. ඇත්තටම මම අවුරුදු ගණනාවක් රියදුරුව පුහුණු කරපු කෙනෙක් ලෙස ඉතාම විනයගරුක ආදර්ශමත් යතුරු පැදි කරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන් මම දැකලා තියෙනවා. ඒ වගේම මාර්ග නීති නොසලකා හරින මෝටර රථ රියදුරුන් දැකලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නය වන්නේ වාහනය නෙවෙයි. ප්‍රශ්නය නිවැරදි පුහුණුවේ දැනුම සහ ආකල්පයේ තියෙන වෙනසයි. යතුරු පැදියක් හරි ත්‍රිරෝද රථයක් හරි හොඳින් පාලනය කරන්න පුළුවන් වුණාට ඒකේ මෝටර රථයක් ආරක්ෂිතව ධාවනය කරන්න පුළුවන් කියලා අදහස් වෙන්නේ නැහැ. මෝටර රථ රියදුරා අසුන් ගන්න වාහනේ එක සයිඩ් එක පැත්තක. වාහනේ දිග, පළල සහ බ්ලයින්ඩ් ස්පොට් වගේ කාරණා නිසා නොපෙනෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ නිසා නිරීක්ෂණය කිරීම, කණ්ණාඩිය භාවිතය, අවදානම් කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වෙනවා. මේ දේවල් නිවැරදිව තේරුම් ගන්න නම් සැහැල්ලු වාහන සඳහා වෘත්තීය පුහුණුවක් ලැබීම ඉතාම වැදගත්. ඒ නිසා දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට මගේ ගෞරවපූර්වක ඉල්ලීමක් තියෙනවා. ඔබේ දරුවට පළමුව යතුරු පැදියට හෝ ත්‍රිරෝද රථයට පමණක් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නවට වඩා හැකියාව තිබේ නම් සැහැල්ලු වාහන සමග පුහුණුව ලබා දී බලපත්‍රය ලබා දීමට කටයුතු කරන්න. ගෙදර මෝටර රථයක් නැති වුණත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. වැදගත් වෙන්නේ වාහනය නෙවෙයි, නිවැරදි පුහුණුව. තව දෙයක් මතක් කරන්න ඕන. සමහර දෙමව්පියන් හිතනවා ගෙදර වාහනේ වත්තේ එහාට මෙහාට පදවන්න පුළුවන් නම් නැත්නම් රිවර්ස් එක හොඳට කරන්න පුළුවන් නම් දරුවට ඩ්‍රයිවිං පුළුවන් කියලා. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මහා මාර්ගයේ ආරක්ෂිතව රියදාවනය කිරීම කියන්නේ වාහනේ පාලනය කරන එකට වඩා ගොඩක් විශාල වගකීමක්. ඒ සඳහා නිවැරදි නිරීක්ෂණය, මාර්ග නීති රීති පිළිබඳ දැනුම, අනෙක් මාර්ගය භාවිතා කරන්නන්ට ගරු කිරීම සහ ආරක්ෂිත තීරණ ගැනීම එන්න මේ වගේ දේවල් වෘත්තීය පුහුණුවක් තුලින් ඉගෙනගත යුතුමයි. අපි මහා මාර්ගයක් තුළ නිතරම දකින්න තියෙන වැරදි මොනවද? අධික වේගයෙන් රිය ධාවනය කිරීම, සංඥා නොදැක්වීම, සංඥා දානව නමුත් නිමා නොදා දිගට ධාවනය කිරීම, අනතුරුදායක ලෙස ඉස්සර කිරීම, අනෙක් මාර්ගය භාවිතා කරන්නන් අපහසුතාවයට පත් වෙන ආකාරයට රිය ධාවනය කිරීම, මෙවැනි වැරදි නිවැරදි කිරීම මාර්ගයේ වගකීමෙන් හැසිරෙන රියදුරක බිහි කිරීම තමයි සුදුසුකම්ලත් රියදුරු උපදේශකයෙකුගේ සැබෑ කාර්යභාරය වෙන්නේ. ඒ නිසා තමයි නීතියෙන්ම රියදුරු උපදේශක බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට රියදුරු පුහුණුව ලබා දීම සීමා කරලා තියෙන්නේ, නැත්නම් තහනම් කරලා තියෙන්නේ. ඔබට තවමත් වෘත්තීය පුහුණුවක් මේ වගේ ලැබිලා නැත්නම් ඒ සඳහා ඔබට සහාය දීමට ඩ්‍රයිවිං ඇකඩමි අපි සූදානම්. WhatsApp පණිවිඩයක් මගින් අපව සම්බන්ධ කරන්න. ඔබට අවශ්‍ය සියලුම විස්තර අපි කැමැති සතුටින් ලබා දෙන්න. අවසාන වශයෙන් හොඳ රියදුරෙක් කියන්නේ වාහනේ හොඳට පාලනය කරන කෙනෙක් විතරක් නෙවෙයි. අනික් අයගේ ජීවිතවල වටිනාකම නිවැරදිව තේරුම් ගන්නා කෙනෙක්. මිනිස්සු වාගේ වාහනේ මතක තියාගන්නේ නැහැ. ඔබගේ රිය පැදවීම මතක තියාගන්නේ. ඒ නිසා ආරක්ෂිතව රිය ධාවනය කර මාර්ග නීති වලට ගරු කරන්න පුරුදු වෙන්න. ඒ වගේම අනිත් වාහන භාවිතා කරන්නන්ට ගෞරව කරන්න. එවිට ඔබ හොඳ රියදුරෙක් පමණක් නෙවෙයි ආදර්ශමත් රියදුරෙක් වේවි. ස්තුතියි, ජය වේවා.